කොහොමද මගේ පුංචි පැටවුනේ? ඔන්න අදත් මම ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. එහෙනම් අපි දැන් කතාව බලමු. එක්කෝමත් එක කාලෙක ලස්සන කොළපාට කැලෑවක බලවත් සිංහෙක් සහ පුංචි මීපැංචෙක් ජීවත් වුණා. දවසක් සිංහයා නිදාගෙන ඉන්නකොට මේ දඟකාර මීපැටිය ඇවිල්ලා සිංහයාගේ ඇඟ උඩින් එහාට මෙහාට දුවන්න පනින්න පටන් ගත්තා. සිංහයා තරහින් හැරිලා එයාගේ ලොකු කකුලකින් මී පුංචව අල්ලගත්තා. බය වෙච්ච මී පුංචා සිංහයාගෙන් ඉල්ලුවා, අනේ මට රිද්දන්න එපා. කවදා හරි මම ඔයාට උදව් කරන්නම්, මට යන්න දෙන්න කියලා. සිංහයා මී පැංචවුන පොරොන්දුව නිසා එයාව නිදහස් කරා. දවස් 2-3කට පස්සේ සිංහ රජා දඩයක්කාරයන්ගේ උගලකට හසු වුණා. සිංහයාගේ ഘോഷා වැහිලා මී පැංචා ඉක්මනට සත්‍යාව පැත්තට දුවගෙන ආවා. සිංහයා ලොකු දැලක පැටලිලා ඉන්නවා මී පැංචා දැක්කා. ඉතින් මී පැංචා එයාගේ තියුණු උල්දත් වලින් දැලේ කඹ හපන්න පටන් ගත්තා. සිංහයා මී පැංචට ගොඩක් ස්තුති කළා. එදා ඉඳන් සිංහයයි මී පැංචයි හොඳම යාළුවෝ වුණා. පුංචි කරුණාවන්ත වැඩවලට ලොකු ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් පුංචි යාළුවනේ, මේ වගේ තවත් ලස්සන කතාවක් අරගෙන ආයෙත් මං එන්නම්. එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. මේ වගේ ලස්සන කතා දිගටම බලන්න ඕනේ නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න.